අපි අද හිටවන්න යන්නේ බෙලි පැලයක්. හරිද? එතකොට බෙලි පැලේට හොඳට අවුව තියෙන තැනක හිටවන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. කියන්නේ අඩුම ගානේ දවසට පැය 6-8ක්වත් අවුව වැටෙන්න ඕනලු. ඒක ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒක ගැන දන්න අය කමෙන්ට් කරන්න. ඒක තමයි බෙලි පැලේ. පෙර අතනක් තියෙනවා. දැන් පස් දාන්න යන්නේ. නෙල්ලි මෙතන අපේ වත්තේ තිබුණු තල් ගහ. ඒ කියන්නේ ඒක දැන් කපලා එකමාර අවුරුදු දෙකමාරක් වගේ වුණා. ඒක කපන්න හේතුව ඒකේ තල් ගෙඩි එන්නේ නැහැ, මල් එනවා. ඒ උනාට ගෙඩි එන්නේ නැහැ. අපේ තාත්තා කිව්වේ මට ඒක පිරිමි ගහල්ලු. ඒ නිසාලු ඉස්සර අපේ සීයා ඉද්දි ඒ තල් ගහ මැදලා අරන් තියෙනවා. අපේ වත්තේ ගොඩාක් කෙලවලු පළතුරු එහෙම පැල තියෙනවා. තාම හැබැයි හැදෙන්නේ. මෙතන තියෙනවා කටුකුරුඳු පැලයක්. මේ අපේ නැන්ද හිටවපු එකක්. මේ වත්ත ඉස්සර අපේ නැන්දගේ අපි සල්ලි දීලා ගත්ත ඒගොල්ලෝ විකුණද්දී මේ කෙහෙල් පැල නම් තාත්තා හිටවපු ඒවා. එතකොට තියෙනවා ගොඩක් පැල වෙලා. මේ නෙල්ලි, තව මෙතන දෙල් පැල, කෙසෙල්, අඹ, කෙසෙල්, මැටි අනෝදා, අඹ, පොල්, කොස්